දෙක අවුරුදු මිතා කෙටි කාල සීමාවකට ලංකාවට එන කෙනෙක් තමයි ලංකාවේ ඉතිහාසය ලියන්නේ. දැන් අපි පාවිච්චි කරන ලංකාවේ මේ ඉතිහාස පොත කියලා මේ පිළිගත්ත දේ තියෙනවානේ මහාවංශය නෙමෙයි. ලංකාවේ ඉතිහාසය සහ ලංකාවේ පුරාවිද්‍යාත්මක ඉංග්‍රීසි ලියපු එකක් තියෙනවානේ. මේක ලියන්නේ ලංකාවට මාස 6කට එන කෙනෙක්. මේ සුද්දාගේ කාලේදී ලංකාවේ මාස 6කට ඉන්න කෙනෙක් තමයි ලංකාවේ පුරාවිද්‍යාත්මක හැමතැනම ඇවිදලා දැන් බෙල් මහත්තයා මොකද්ද කරලා තියෙන්නේ? බෙල් මහත්තයා ඉතිහාසය කියවලා නැහැ. මතු පිටින් දැක්ක මෙන්න මෙතන ගලක් දැක්කම ඒ ගලේ පුරාවිද්‍යාත්මක සාධක ටිකක් තියෙනවනේ. ඒ තැන ගැන ලිව්වේ. මේ මිනිස්සයා සාධාරණයි. මිනිස්සයා ඉතින් කරේ. ඒ මිනිස්සයා කරේ නිදන් ටික හොයපු එකනේ. එයා කරේ ලංකාව වටේ ගිහින් හැබැයි නිදන් ටික අරගෙන ඒව සංරක්ෂණය කරා. මේවා පුරාවිද්‍යාත්මක ස්ථාන කියලා සංරක්ෂණය කරා. අපි ඒ ටිකත් විනාශ කර ගැනීම අපේ වරදක් නෙමෙයි. හැබැයි එතනින් එහාට කවුද හෙව්වේ? එතනින් එහාට කොමසාරිස්වරු කී දෙනෙක් හිටියද? කික්වත් ඉන්නේ. හරි. අපි අන්තිමටම ගමු අපේ සෙනරත් මහත්තයා ගැන. හරි. සෙනරත් මහත්තයා පුටුවේ ඉන්නකොට අන්තිමට මෙයා කියනවානේ මට දැන් මේ පුටුව එපා වෙලා. ඇයි? අර මේ ප්‍රසිද්ධම පුරාවිද්‍යාත්මක තැන පොළොන්නරුව කියලා හිතන්න. පොළොන්නරුවේ අච්චර මිනිස්සු යන එන තැන හොඳ අපේ તો මොකක් හරි ප්‍රධානම තැන මැද හාරලා මොනවා හරි හොයනවා. එතකොට ඒකවත් නවත්ත ගන්න බැරි වැඩක් තියෙනවද? අපි කැලේ තියෙන පැත්තකටම දාමු. ඉතින් එතන ප්‍රශ්නයක් තියෙනවා. එතකොට මෙතනදී අපි දකින දේ මේ පුරාවිද්‍යාත්මක සාධක නැතිකමවත්. ඔප්පු කරගන්න බැරි කමවත් නෙමෙයි. එක සීමාවක් දීලා තියෙනවා. හරි. මම ওই පුරාවිද්‍යා මෑත කාලේ ඉන්න හිටපු කොමසාරිස්වරු බොහොම ගාණක් එක්ක කතා කරලා තියෙනවා. අයින් වෙච්ච කට්ටියත් එක්ක කතා කරලා තියෙනවා. එක පුද්ගලයෙක් මට කියපු දෙයක් තමයි හරි මම නම් කියන්න හොඳ නැහැ. හරි. එයා මේ රාවණ කතාවට ගොඩක් කැමතියි. හරි හිටපු කොමසාරිස් කෙනෙක්. හැබැයි ප්‍රසිද්ධිය කතා කරන්න කැමති නැහැ. ප්‍රසිද්ධියේ එක වචනයක් පොත් ඉතා විශාල ප්‍රමාණයක් මේ මනුස්සයා ලියලා තියෙනවා. එක වචනයක් කෙල යුගය ගැන ලියලා නැහැ. එයා කියන දේ තමයි බෑනේ. ඒ එච්චරයි කියනනේ. බෑනේ ඉතින්. අපිත් එක්ක හොඳට කතා කරනවා. ඇයි මේ බෑනේ ඉතින් කියන්නේ? පුරාවිද්‍යා ඉගෙන ගන්නත් බටහිර ඕනේ. අර ඒගොල්ලෝගේ තියෙන තනතුරු ටික ගන්න ඒ ටිකටත් බටහිර ඕනේ. ඊට වඩා තමන්ගේ ජේෂ්ඨයා ඉන්නේ එක මතයක. ජේෂ්ඨයා කියන්නේ පරණ විතානේ ජේෂ්ඨයා. පරණ විතානේ ඉන්නේ රාවණ කියලා මොකද්ද හොඳ වචනයකින් මෙයා කියලා තියෙනවා. රාවණ කියලා මේ මොකද්ද? කියන සරලව කිව්වොත් රාවණ කියලා මේ නමක්වත් මේ ඉතිහාසෙ තිබ්බේ නැහැ කියලා පැහැදිලිවම මෙයා කියලා තියෙනවා. සෙන්රත් පරණ. ඔව්. එතකොට ඒක හොඳ වචනයක ඕක නෙමෙයි හොඳ මට වචනයක පාඩම ඔලුවට එන්නේ නැහැ. ඉතින් දැන් එයානේ ප්‍රධානියා. හිටපු ජේෂ්ඨයා එයා. ඉතින් එයාගේ මතයකින් එහාට ගියොත් මොකද්ද වෙන්නේ? අනිත් ඔක්කොගෙම කැපෙනවා. බ්ලේඩ් වලට විරුද්ධව ගිය එකම එක කෙනා රාජ් සෝමදේව මහත්තයා විතරයි. එයා විතරමයි. ඒ නිසයි එයාට පුළුවන් වුණේ අවුරුදු දැන් 4500 ඉතිහාසයත් ඔප්පු කළ ඉවරනේ. දැන් 2500 අපේ ඉතිහාසයේ තිබ්බ එක දැන් 4500ට ගියා. රාජ් සෝමදේව මහත්තයා පැහැදිලිවම කියපු දේ තමයි තව අවුරුදු දෙකක් ඇතුළත බය වෙන්න එපා අපි රාවණ යුගය පහු කරනවා. ඒ මිනිස්සයා ජීවත් වෙලා හිටියෝ. ඒකත් කියන්න එපා. ඒ කියන්නේ ජීවත් වෙලා හිටියෝ කියන්නේ එතකොට තර්ජන තියෙනවා. නෙමෙයි තර්ජන තියෙනවා. අපි පැහැදිලිවම දකින දේ අපිට තර්ජන තියෙනවා. ඒ තර්ජන තියෙනවගේ නෑ මේ ලංකාවේ නෙමෙයි. මේක ජාත්‍යන්තරව ලොකු දෙයක්. ඉන්දියාව, ඇමරිකාව මේවා ලොකු ප්‍රශ්න තියෙනවා. ඒ කියන්නේ මේ ශිෂ්ටාචාරය වහන්න ඕනේ. වැහුවේ නෑ වහන්නේ ඇයි? මම එකම එක දෙයක් තවත් එකතු කරන්න. අපි කැමතිනේ රටින් අපිට මොනවා හරි ගොඩක් හම්බ වෙනවා. ඇත්තටම කැමතිනේ. ඒක නිසානේ අපි සිරිපාදේ පාමුල සාමචෛත්‍ය හදන්නේ. රෝමස්සල කන්ද මුදුනේ සාමචෛත්‍ය හදන්නේ. ඒ අමතරව අපේ රාවණ බලකොටු තව 3ක් තිබ්බ තැන්වල සාමචෛත්‍ය හදන්නේ. දන්නවද සාමචෛත්‍ය 5ක් ලංකාවේ තියෙනවා. අම්පාර එකක් තියෙනවා. මොකටද ගහලා තියෙන්නේ? අනිත් කාරණාව ඔය දැන් ඒගොල්ලොම ඇවිල්ලා ඒගොල්ලෝගේ මිනිස්සු ඇවිල්ලා අපේන පොඩ්ඩක් උදව් අරගෙන මහන්සි විතරක් අරගෙන ලංකාවේ මිනිස්සුන්ගේ සාමචෛත්‍ය 5ක් ගැහුවා. නිකමටවත් අද වෙනකොට හිතලා තියනවාද මේවයින් මොනවාද කෙරෙන්නේ? අනේ නෑනේ වැඳලා මිසක් අපි මීට මාස දෙකකට විතර කලින් පෙන්නුවා සාමචෛත්‍ය මෙන් අපි සිරිපාදේ පාමුල තියෙන සාමචෛත්‍යය. හරි.
එතන පැහැදිලිවම ගේට් එකක්. ගේට් කියලා කියන්නේ සමාන ගේට් නෙමෙයි. සමාන්තර ලෝක ගේට් වල මේකයි වෙනස්. හරි. සමාන්තර ලෝක දොරටුවක් තියෙනවා සිරිපාදේ කියලා අපි දැන් අවුරුදු ගානකින් නම් දිගින් දිගට කතා කරා. සමාන්තර ලෝක දොරටු කියන්නේ මොකක්ද? පැහැදිලි කරලා. සමාන්තර ලෝක දොරටු කියලා කියන්නේ දැන් අපි තේරෙන වචනකින් කිව්වොත් 2D 3D ද්විමාන සහ ත්‍රිමාන කිව්වම මේක තල දෙකක් නේ. තල දෙකක්. එතකොට මේ වගේ තව තලයන් තියෙනවා. තලය. මාන හොඳම වචනේ මාන. මේ මාන තියෙනවා. එතකොට මේ මානවල වෙනත් ලෝක තියෙනවා. මානවල වෙනත් ජීවීන් හෝ වෙනත් කට්ටිය ඉන්නවා. වෙනත් අපි මේ තේරෙන වචනේ කිව්වොත් වෙනත් පෘථිවි තියෙනවා. ඔව් ඒ කියන්නේ අපිට 3D විතරනේ යනවා. අපිට 3D විතරයි තියෙන්නේ. මෙන්න මේවා හැබැයි හැමතැනින්ම පේන්නේ නැහැ. ලංකාවේ තැන් 4ක් තියෙනවා. එකක් සිරිපාදේ ඔය අපි කියන සාමචෛත්‍යයට ඉහළින් කලාවැව ඉහළින් එකක් තියෙනවා. කැලණිය එකක් තියෙනවා. කැලණිය එකක් තියෙනවා. අම්පාර එකක් තියෙනවා. නෑ අම්පාර එක නෙමෙයි. මට මතක එකපාරට ඔලුවට ආවේ නෑ මේ මොකද ඒකට කියන්නේ. මට මතක වුණා කියන එකපාරට ආවේ නෑ මේ මාතලේ එකක් තියෙනවා. මාතලේ එතන රිවර්ස්ටන්. රිවර්ස්ටන් එකක් තියෙනවා. හරි. එතකොට රිවර්ස්ටන් නෙමෙයි මට මතකද මේ හිතාලේ. හරි. ඔව් මේ හිතාලේ. ඒක පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. හරි ඔය තැන් හතර. රිවර්ස්ටන් වලයි ජයශ්‍රී මහ බෝධියට ඉහළිනුයි ගේට් දෙකක් තියෙනවා. ගේට් දෙකක් කියන්නේ විශ්වයෙන් විශ්වයේ සිට පෘථිවියට එන සියලු යානා එන්නේ ජයශ්‍රී මහ බෝධිය උඩින් ඇවිල්ලා මෙහෙම යනවා. ජයශ්‍රී මහ බෝධියට එන්නේ නැහැ. මේ අපේ විතර අපිට මීට උඩින් තව 50000ක් උඩින් කියලා. අඩි 50000ක් උඩින් ඇවිල්ලා මෙහෙම තමයි ටර්න් වෙලා යන්නේ. හරි මේක ලෝකේ දැන් ඔප්පු කරලා ඉවරයි. මේ යා කොහොමද මේවා ගමන් කරන මාර්ග කියලා ඔප්පු කරලා පෙන්නලා ඉවරයි. නමුත් අපිට පේන්නේ එහෙම එකක් නෑ. පේන්නේ කියන තැනට මම යන්නේ. පේන්නේ යානා පේන්නේ නැහැ. යානා පේනවා නම් මේ අපේ කටේ නාත්තගෙන. හරි යානා පේන්නේ නැහැ. දියුණු තාක්ෂණයන් තියෙන. මොකද ඇයි දියුණු ඒතකොට මෙහෙම හිතන්න ඕන අපේ රේඩාර් පද්ධතියට හවු වෙන්නේ නැත්තේ ඇයි? අපේ ඔය කියන ඒවාට හවු වෙන්නේ නැත්තේ ඇයි? ඒවා වෙනස් මානනේ නෑ මාන විතරකුත් නෙමෙයි. රාවණ දැන් තාක්ෂණය ගැන සඳහන් පොතක් තියෙන රාවණ ගුවන් තාක්ෂණය ගැන සඳහන් විමානවත්තු පොතේ පැහැදිලිව සඳහන් වෙන අපි මේ ඉතා නොදියුණු යුගය ගැන කියලා හිතාන කතා කරනමු ඍෂි කෙනෙක් ලියලා තියෙනවා පොතක්. ඍෂි කෙනෙක්කුත් නෙමෙයි ඊට පස්සේ ලියපු කවුරු හරි කෙනෙක් ලියලා තියෙනවා පොතක් විමානවත්තු කියලා. ඒකේ තියෙනවා යානා හංගන්න පුළුවන් ක්‍රම 32ක්. හරි යානා හංගන්න පුළුවන්. ඒ කියන්නේ ඉදිරියෙන් සතුරු යානාවක් එන වෙලාවට යානාව එක්ක කුරුල්ලෙක් බවට පත් කරන්න පුළුවන්. එක්ක වලාකුලක් බවට පත් කරන්න පුළුවන්. එක්ක දේදුන්නක් බවට පත් කරන්න පුළුවන්. එක්ක එන යානාවේ ඇස් නිලංකාර කරලා ඒව නොමග යවන්න පුළුවන්. හරි මේ තියෙන විදිය. එතකොට දැන් මේ කියන්නේ මේ ඊතා නොදියුණු ගේදනේ. එහෙමනම් පෘථුවිය නිර්මාණය කරලා ජනාවාස කරලා සිස්ටම් එක හදලා අපේ දේ හොරගම් කරගෙන හරි ඒගොල්ලෝගේ දේ මෙහෙ තැන්පත් කරලා අරගෙන යන්න හරි ක්‍රමවේදයන් හදපු මිනිස්සුන්ට යානාවක් එනකොට වහන්න බැයිද? බොහොම සරලයි නේද? බොහොම සරල තැනකින්. එතකොට මේ එන්නේ නැති කමවත් නොදකින කමවත් නෙමෙයි බලන්න නැති කම. මෙහෙමයි. මෙතන යන කාංචන මේ ඔය විමාන ත්‍රිමාන සිව්මාන මේ ආදී විශ්ින් අපි මාන ගැන කතා කරපු නිසා මම අහන්නේ. ඔය ලංකාවේ වගේ ගේට්ස් තියෙන තැන් කීපයක් තියෙනවා. ඒ වලට ගියාම තමයි ඒක පේන්නේ කියලා. තමයි අහන්නේ. ගේට්ස් වලට ගියාම පේනවා කියන එක නෙමෙයි. එතනදී මම මේ කතාව පටන් ගන්නකොටම කිව්වා ඩෝල් නම මම චන්දන ප්‍රභා. චන්දන ප්‍රභා. චන්දන මෙහෙමයි. දැන් මම කතාව පටන් ගන්නකොටම කිව්වා අපි මේ කතා කරන්නේ ශක්ති. ඔව් ශක්ති ගැන. ශක්තියින් එක්ක ජීවත් වෙනකොට තාම රාවණ කියන එකේ පූර්ණ ශක්තිය තාම ක්‍රියාත්මක වෙලත් නැහැ. තාම එකතු වෙනවා. තාම ඉතා විශාල වැඩපිළිවෙලක් මේක තේරුම් කරන්න ගියොත් ඕගොල්ලන්ට විතර නෙමෙයි අපිටත් පිස්සු හැදෙනවා. ඒ කියන්නේ ඉතා විශාල ප්‍රමාණයක්. මම මේක ඔෆ් කරාම මම කියන්නම් මේකේ කියන්න පුළුවන් වෙනස් කොටස් තියෙනවා. මේවා කියන්න බැරි කොටස් තියෙනවා. හරි. එතකොට මේ ශක්තියින් එකතු වෙලා තමයි ඔය ඔක්කොම ක්‍රියාත්මක වෙන්නේ. මේ දැන් මානසික මට්ටමේ පොඩ්ඩක්
උඩ පොඩ්ඩක් මම මේ බරපතල තැනට කියන්නේ නැහැ. නැත්තම් හිතයි මේ අර ඔය අර මොනවාද තියෙන්නේ පළ මගේ පළ වලට කැමතිත් නැහැ. මොනවාද සෝවාන් සර්පදාන ඕක පළ වලට කැමතිත් නැහැ. පොඩ්ඩක් අඩියක් උඩට තියාගත්තොත් ඔය බොහෝ දේ බලන්න පුළුවන්. තමන්ට බලන්න අධ්‍යාත්මික ශක්තියක් ඇති කරගන්න. ඔව් ඒක නැත්තම් අපිට ගිහලා බලන්න විදියක් නැහැ. එහෙම නැත්තම් දියුණු කැමරා තියෙනවා. ලෝකේ තියෙනවා ලංකාවේ අපිට තාම නැහැනේ. දියුණු තාක්ෂණික උපකරණ තියෙනවා නම් බලන්න පුළුවන්. තාක්ෂණික උපකරණ වල ගැටලුවක් තියෙනවා. එකම එක දෙයක් මේවා මාධ්‍ය කියන්න එපා. හරි. දැන් මම කිව්වා සාමචෛත්‍ය ඉදි කරන්න හේතුව කොටක් හොයලා බලන්න. ඔය සාමචෛත්‍ය අදාළ පන්සලේ නායක හාමුදුරුවෝ ජපානයේ චෛත්‍ය ටික ඇදුවේ. නායක හාමුදුරුවනේ ජපාන් හාමුදුරුවෝ කෙනෙක්. ජපාන් මේ හාමුදුරුවන්ගේ කාමරයට පොඩ්ඩක් ගිහිල්ලා බලන්න. එයා විද්‍යාඥයෙක් වගේ බඩු ටික තියන්නේ. සියලුම අර චන්ද්‍රිකා තාක්ෂණික උපකරණ, අධි තාක්ෂණික උපකරණ එයාගේ ඔක්කොම රූම් එකේ තියෙනවා. මොකටද මේ සීලය ඇදලා ගන්නද? නෑ මම හිතන්නේ බුදු වචන ඇදලා ගන්නත් වෙන්න බෑ. මොකක් හරි හොයනවනේ. හොයනව නේද? මම හිතන්නේ හොයනවා. හරි. ඒකම මේ ගමේ මිනිස්සු හොඳටම දන්නවා මේගොල්ලොත් එක්ක ආපු මහාචාර්යවරයෙක් මේ චෛත්‍ය හදන්න පටන් ගත්ත දවසේ ඉඳන් දැන් අපි ඊට පස්සේ ඔය කතා ටික අපි කිව්වට පස්සේ එළියට එන්නේ. අපි දැම්මා මෙහෙම රවුම් කළා. මෙන්න මෙතන තමයි ගේට් එක මේක හොයන්න. අපි දානවා ගෙලින්න. අපිට හොයාගන්න පුළුවන් ටික වෙනස්. ඊට පස්සේ අනේ අපිට ගොඩක් කට්ටිය හොයලා විස්තර දෙනවා. හරි. අපි දැම්මට පස්සේ net එකට මෙන්න මේක ගේට් එකක් මේක ගැන අපිට හොයලා කියන්න මෙන්න එනවා. ආපු ප්‍රොෆෙසර් කෙනෙක් චෛත්‍ය හදන තැන යා ඉඳලා නැහැ. හැමදාම උදේ පාන්දර බඩු වගේකුත් අරගෙන විශේෂයෙන්ම ඉදිකටු වගේකුත් ගිනිච්චලු. දැන් අදටත් හිතා ගන්න බෑ ඉදිකටු ගිනිච්ච මොකටද කියලා. ඉදිකටුත් ගිනිනවලු. එයා නගිනවලු හැමදාම ওই කන්ද මුදුනට. සිරිපාදනේ ඔය අපි කියපු කන්ද. ඒ සාමචෛත්‍යයට උඩින් කන්දක් තියෙනවා. හරි. සත්‍ය. කියන්නේ සමහර පැත්ත නෑ. නෑ මේ පැත්තෙන් මොකක්ද ඒකට කියන්නේ හැටන් වලින් යනකොට පටන් ගන්න මුල් හරියමනේ සාමචෛත්‍ය තියෙනවා. ඒ සාමචෛත්‍ය ඉඳන් බලනකොට මම ඉස්සර කන්දක් තියෙනවා. ඔව්. ඒ කන්දේ මැද හරිය තියෙනවා මෙහෙම දොරටුවක්. කැඩිච්ච දොරටුවක්. අර ලොකු තඩි ගලක්. ලොකු ගලේ ඒ ගලේ. එතකොට එයා මොකටද ඔය කන්දට නැග්ගේ? ඒ කියන්නේ මේ හැමතැන් වල මොනවා හෝ රිසර්ච් කරලා තියෙනවා. අනිත් එක තවත් දෙයක් හිතන්න. හොඳටම හිතන්න ඕන දෙයක්. දැන් අපි සම්මාන පුරවැසිභාවයක් දීලා අපේ මහාචාර්යවරයෙක් ගෙනලා තියාගත්තානේ. හරි. එයා ලංකාවේ නම් බොහෝ දේ කරානේ. බොහෝ දේ කරා. ඒක හොඳයි. හරි. එතකොට විශ්වයට ළඟම තැන විදියට එයා හන්දට ළඟම තැන විශ්වයට ළඟම තැන විදියට නම් කරන්නේ කොහෙද? තැන් දෙකක් නම් කරනවා. එකක් සමනල කියලා. හරි. දෙවැනි එක රෝමස්සල. හරි. එතකොට විශ්වයට මේ හන්දට ඉනිමග ගහන්න තෝරගන්නේ. සිරිපාදේ ඉඳන් හන්දට ඉනිමගක් ගහන්න පුළුවන්. එතන තමයි ළඟම තැන. එයාගේ විද්‍යා ප්‍රබන්ධය තියෙනවානේ හන්දට ඉනිමග ගහන්නේ අනාගතේ එතන ඉඳන්. මම දන්නේ ඉනිමග කියන්නේ මොකද්ද කියන එක අර්ථකථනය දන්නේ නැහැ. දෙවැනි එක රෝමස්සල කියන්නේ මොකද්ද? මුළු ලෝකයම ફોකස් කරන්න පුළුවන් එකම තැන. මුළු ලෝකෙ තැන ඉඳන් මුළු ලෝකයම ફોකස් කරන්න සංඛ්‍යාත අල්ලන්න පුළුවන්. රෝමස්සල ඉඳන්. එතකොට ඇයි මේ තැන් වල චෛත්‍ය ගහලා තියෙන්නේ? ඉරණ මඩුනේ ඇමරිකන් හඬ. ඉරණ විල ඇමරිකන් හඬ පිහිටවන්නේ ඇයි? ඉරණ විල ඇමරිකන් හඬ පිහිටවන්නේ ඊට මෙහා පැත්තේ කියනවා එතනට කියන්නේ පඬුවස් නුවර. පඬුවස් නුවර තමයි සක්‍රියමන් මෙහෙමයි. මේක දිග කතාවක්. පෘථුවිය දැන් මං කියවනේ දැන් මේක සිස්ටම් එකක් කියලා. මේ සිස්ටම් එක යන්න නම් තොරතුරු යන්න එපා. ඒගොල්ලන්ට තොරතුරුත් යන්න ඕනේ. මේ තොරතුරු හරහා තමයි මේවා බැලන්ස් රිමෝට් එකක් තියෙන්න ඕනේ. රිමෝට් දෙකක් තිබිලා තියෙනවා අපේ ලංකාව ඇතුලේ. හරි. එකක් ඔය පඬුවස් නුවර. හරි. දෙවැනි එක තිබිලා තියෙන්නේ මේ හම්බන්තොට ටිකක් උඩින් මට තැන එකපාරට වෙන්නේ හම්බන්තොට ටිකක් උඩ හරි කැලෑව.